අද වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ Ubuntu VPS එකක් හදාගන්නේ කොහොමද කියලා. iPhone කියලා පිළිගන්නවා හැමෝම Ceylon Tech TV YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක්. අද වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ මම කලින් කිව්වා වගේම Ubuntu VPS එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මීට කලින් කතා කරේ Windows 10 VPS එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ Windows 10 VPS එක හදාගද්දී ගොඩක් අයට ඇතිවෙච්ච ප්‍රශ්නයක් තමයි මේ RDP server එක run වෙන්නේ නැති එක. ඉතින් අද කතා කරන්න යන්නේ මීට වඩා වෙනස් දෙයක්. ඒ කියන්නේ මේ GitHub වලින් හදන එක නෙමෙයි. මේක Google Cloud Shell කියන platform එක කරා හදන Ubuntu VPS එකක්. එතකොට අපි කලින් කතා කරපු Windows 10 VPS එක දැන් run කරන්න බෑ GitHub වල. ඉතින් GitHub එකේ දැන් RDP කියන method එකෙන් හදන servers terminate කරලා දානවා. ඒ කියන්නේ අපිට RDP servers දැන් GitHub එකේ run කරන්න බෑ. මේකට හේතුව තමයි ගොඩක් අය මේ වගේ VPS හදාගෙන ක්‍රිප්ටෝ මයිනින් වගේ දේවල් වලට පාවිච්චි කරනවා. ඉතින් ඒ නිසා එයාලගේ කැපැසිටි එකෙන් ගොඩක් වැය වෙනවා මේ ක්‍රිප්ටෝ කරන්සි වලදී ක්‍රිප්ටෝ මයිනින් වලට. ඉතින් ඒ නිසා එයාලා මේ RDP servers කියන එක ටර්මිනේට් කරලා තියෙනවා. ඒ කියන්නේ GitHub account එකක් අපි හදලා Windows 10 VPS එකක් හැදුවට පස්සේ මේ RDP server එක run කරනවා කියලා GitHub එකේ එයාලගේ AI system එකට අහු වෙච්ච ගමන් අපේ GitHub එකේ අපේ GitHub account එකේ අපි හදපු RDP එක මෙයාලා ටර්මිනේට් කරලා දානවා. ඉතින් අද කතා කරන්න යන්නේ මේ Ubuntu server එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ Ubuntu server එකත් Windows වගේම තමයි වෙනස තියෙන්නේ මේ OS දෙකක්. ඒ කියන්නේ Windows 10 සහ Ubuntu කියන්නේ OS දෙකක්. එතකොට Ubuntu වලදී ඔයාලට පුළුවන් මේ Windows වල කරන දේවල්ම කරන්න. හැබැයි වෙනස් විදිහට කියන්නේ command type කරන්න තියෙනවා. ඒ වගේම ඔයාලට කැමති වෙන software download කරගන්න පුළුවන් මේකට. ඉතින් අද කතා කරන මේ Ubuntu VPS එකෙන් ඔයාලට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා දැන් අපි බලමු. ඉතින් Ubuntu VPS එකක් හදාගෙන ඔයාලට පුළුවන් Ubuntu VPS එක කරා ඔයාගේ ෆිල්ම් පේජ් එකක් කරනවා නම් මේ ෆිල්ම් පේජ් එකට ෆිල්ම් අප්ලෝඩ් කරන්න. ඒ වගේම ඔයා මොනවා ටූල්ස් රන් කරනවා නම් මේ ටූල් රන් කරන්න පුළුවන් මේ Ubuntu එකේ තියෙන ටර්මිනල් එක පාවිච්චි කරලා. ඉතින් මේ වගේ ගොඩක් වැඩ කරන්න පුළුවන් මේ Ubuntu VPS එක පාවිච්චි කරලා. එතකොට ඔයාට මෙතනදී Firefox කියන browser එක තමයි run කරන්න පුළුවන් වෙන්නේ මේ Ubuntu හරහා. ඉතින් මේ Firefox කියන browser එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් Facebook එකට log වෙලා ඊට පස්සේ ඔයාගේ Facebook page එකට 100%ක් free videos upload කරන්න. ඒ කියන්නේ ඔයාලට film එකක් download කරලා මේ film එක ඔයාලට පුළුවන් ලේසියෙන්ම ඔයාගේ Facebook page එකට upload කරන්න. ඉතින් මේ Ubuntu VPS එකේ speed එක කියන්නේ internet speed එක ගැන කතා කරොත් Mbps 700 දක්වා ස්පීඩ් එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක විතරයි. ඉතින් අප්ලෝඩ් ස්පීඩ් එක ගැන කතා කරොත් Mbps 800 ගණන් 900 ගණන් යනවා මේ VPS එකේ. අද කතා කරන්න යන Ubuntu VPS එක run කරන්න නම් අපිට අවශ්‍ය කරන command කීපයක්. ඉතින් මේ commands download කරගන්න link එක මම පහළ description box එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ description එකේ තියෙන link එකෙන් ගිහිල්ලා මේ commands download කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක run කරන්න ඔයාගේ Google Cloud Shell එකේ. ඉතින් අපි අද බලමු කොහොමද මේ Google Cloud Shell කියන platform එක පාවිච්චි කරලා Windows VPS එකක් හදාගන්නේ කියලා. හොඳයි අපි එහෙනම් දැන් බලමු කොහොමද Ubuntu VPS එකක් හදාගන්නේ කියලා. මේ Ubuntu VPS එක අපි හදාගන්න යන්නේ Google Cloud Shell කියන platform එක හරහා. එතකොට මේකට අපිට Gmail account එකක් ඕන වෙනවා. ඔයා අනිවාර්යයෙන්ම Chrome browser එකේ Gmail account එකෙන් sign up වෙලා ඉන්න ඕනේ. account එකක් නැත්නම් ඔයා account එකක් හදාගන්න Google එකට ගිහිල්ලා account එකක් හදාගෙන අපි එහෙනම් දැන් මුලින්ම Google Cloud Shell කියන website එකට යමු. ඒකට search bar එකේ type කරන්න Google Cloud Shell කියලා. ඊට පස්සේ enter button එක press කරලා search කරගන්න මෙන්න මේ විදියට. එතකොට search list එකේ උඩින් එනවා shell.cloud.google.com කියලා. මෙන්න මේ විදියට sign in Google accounts කියලා. මෙන්න මේක right click කරලා new tab එකක් open කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට window එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට තව window එකක් එන්න පුළුවන්. එතන check box එකේ tick එකක් දාලා start sign in කියලා දෙන්න. එහෙම ආවොත් ඔයාලට අනිවාර්යයෙන්ම account එක verify කරගන්න වෙනවා. ඒ කියන්නේ ඔයාගේ account එක හදලා තියෙන phone number එකට OTP එකක් ගෙන්නගෙන ඔයාගේ Gmail එක verify කරගන්න වෙනවා. ඒ විදිහට verify කරගත්තට පස්සේ ඔයාලට එන authorize කියලා මම ඊට පස්සේ දැන් මෙතනින් එහාට පෙන්නන්නම්. මෙතන දැන් සාමාන්‍ය විදිහට ඔයාලට මේක ආවොත් ඔයාලට කරන්න තියෙන්නේ continue කියන එක දෙන්න. country කියන එක දුන්නට පස්සේ මෙතනදී process එක පටන් ගන්නවා. එතකොට මෙන්න විදිහට authorized cloud shell කියලා එනවා window එකක්. එතකොට මෙතනදී ඔයා account එක phone number එක දීලා verify කරගත්තට පස්සේ ඒකත් එක්ක තමයි මේ authorized cloud කියන එක එන්නේ. එතකොට මේක අනිවාර්යෙන් authorize දෙන්න.
අවතරයිස් දුන්නට පස්සේ මෙන්න මේ විදිහට ඔයාව විසුවල් ස්ටුඩියෝ කෝඩ් එකේ ඩෑෂ්බෝඩ් එකට ගෙනියන. එතකොට දැන් ඔයාලට යටින් බලා ගන්න පුළුවන් ක්ලවුඩ් ෂෙල් එකේ අපිට අවශ්‍ය කරන ෂෙල් එක තියෙනවා. එතකොට අපිට ඕන කරන්නේ විසුවල් ස්ටුඩියෝ කෝඩ් එකට මෙන්න මේ ෂෙල් එක. මේ ෂෙල් එක ඇතුලේ තමයි දැන් මම කමාන්ඩ් එකක් රන් කරන්න යන්නේ. මේ රන් කරන කමාන්ඩ් එක මම ඔයාලට නෝට්පෑඩ් එක දාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕන ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් මම මේ ටයිප් කරන කමාන්ඩ් එක මෙන්න මේ විදියට මේ කමාන්ඩ් එක හරියටම ටයිප් කරලා එන්ටර් බටන් එක ප්‍රෙස් කරන්න ඕනේ මේක රන් වෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ්ස් වගේක් වෙනවා. ඊට පස්සේ මේ ටික කම්ප්ලීට් වෙනවා. මේකෙදි වාගේ රවුටර් එකේ data ඒ කියන්නේ වාගේ මොබයිල් data හෝ රවුටර් එකේ data කැපෙන්නේ නැහැ. මෙතනදී cloud shell එකේ යාළගේ VPS එකේ data තමයි කැපෙන්නේ. ඒ නිසා බය නැතුව මේක රන් වෙන්න දෙන්න. දැන් ප්‍රොසෙස් එක ස්ටාර්ට් වෙලා තියෙන්නේ. අපේ ඉමේජ් ෆයිල් එකත් ඔක්කොම ඉම්පෝර්ට් වෙලා තියෙන. දැන් මෙතනට ඊළඟට කරන්න ඕනේ ඔයාලට පේනවා ඇති මෙතන උඩ තියෙනවා දකුණත පැත්තේ වෙබ් ප්‍රිවිව් කියලා. මෙන්න මේක ක්ලික් කරන්න. ක්ලික් කරලා මෙතන දැන් තියෙනවා change port කියලා. මෙන්න මෙතනට අපි දුන්න port එක. කියන්නේ මෙතන උඩ ඔයාලට පේනවා ඇති docker run p 5080 කියලා දීලා තියෙන්නේ. මෙන්න මේ port එක දෙන්න ඕනේ. මම මෙතන මේ 5080 කියලා දීලා change and preview කියන බටන් එක ක්ලික් කරනවා. මේ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට 5080 කියන port එකකින් URL එකක් run වෙනවා. ඔයාලට දැන් මෙන්න මේ විදිහට තමයි අපේ Ubuntu VPS එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට මෙතන දැන් පේනවා ඇති empty screen එකක් තියෙන්නේ. මුකුත්ම නැහැ. Windows වල නම් Chrome icon එක recycle bin එක this PC කියලා තියෙනවා. මේකේ මුකුත් නැහැ. මෙතනදී කරන්න තියෙන්නේ මේ ඔයාලට පේන ඇති වම් අත පැත්තේ යට තියෙනවා මෙන්න මේ වගේ icon එකක්. මේක ක්ලික් කරලා මෙතන internet කියන එකට ඇවිල්ලා මෙතන Firefox web browser කියලා තියෙනවා. මෙන්න මේක දෙන්න. දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට වගේ Firefox web browser එක open වෙනවා. මේ Firefox web browser එකේ search කරන්න speed test කියලා අපි බලමු කොච්චර ස්පීඩ් එකක් අපේ මේ VPS එකේ තියෙනවද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් Mbps 500 ගණන් 400 ගණන් වගේ යනවා අපේ VPS එකේ ස්පීඩ් එක. ඒ කියන්නේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක. ඒ වගේම අප්ලෝඩ් ස්පීඩ් එකත් ඔයාලට බලා ගන්න පුළුවන් Mbps 600 ගණන් 400 ගණන් වගේ තමයි යන්නේ. ඒ වගේම අපේ IP address එක ඔයාලට බලා ගන්න පුළුවන් GSL network එක සිංගප්පූර් කියලා තියෙනවා. ඒ වගේම අපේ IP එක තියෙනවා. ඒ කියන්නේ අපි දැන් log වෙලා ඉන්නේ සිංගප්පූර් IP එකක. එතකොට මෙන්න මේ විදිහට තමයි ස්පීඩ් ටෙස්ට් එකක් කරාම අපිට අපේ ස්පීඩ් එක බලා ගන්න පුළුවන් උනේ. අද කතා කරේ මේ Ubuntu VPS එක හදාගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මම හිතනවා ඔයාලා දැන් දන්නවා කොහොමද Tamanටම කියලා Ubuntu VPS එකකුත් හදාගන්නේ කියලා. අද අපි කතා කරේ Ubuntu VPS එකක් හදාගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මේ වගේ වීඩියෝස් වල දිගටම බලන්න පුළුවන් අපේ YouTube channel එකත් එක්ක එකතු වුණොත් ඉතින් ඔයා කරන්න තියෙන්නේ පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ මොබයිල් එක notification එකක් ගෙන්න ගන්න පුළුවන්. ඊට එහා පැත්තේ තියෙන bell icon එක press කරගෙන ගියොත් අද වීඩියෝ ගැන ඔයාගේ අදහස් මොනවද? ඉතින් ඒ ගැන කතා කරන්න පුළුවන් පහළ comment section එකේ ඔයාලට පුළුවන් ඔයාගේ අදහස් ඒ වගේම ඉස්සරහට මොන වගේ වීඩියෝස් ද ගන්න ඕනේ කියන එක ගැන ඔයාලට පුළුවන් පහළ comment section එකේ comment එකක් දාගෙන යන්න. ඉතින් ඔයා තමයි අපේ social media follow කරලා නැත්නම් පහළ තියෙන description එකේ අපේ social media links ඔයාලට පුළුවන් අපේ social media follow කරගෙන යන්න. ඒ වගේම තමයි ඔයා තමයි අපේ Telegram group එකට join වෙන්න. නැත්නම් පහළ description එකේ තියෙනවා අපේ Telegram group එක. ඔයාලට පුළුවන් අපේ Telegram group එකට join වෙන්න. එහෙනම් අදට ගිහින් එන ඔයාලා හැමෝටම සුබ දවසක්.